උඹලා දන්නවද මගේ අම්මාව දාලා ගියේ මං ඉපදෙද්දිම ඒ ජූඩ් වරෙන් බං සෙල්ලම් කරන්න යන්නේ. අම්මට කොහොමද සෙල්ලම් ගන්නේ? මේ අර වෙල පල්ලෙහා පිටිනේට යන්නේ බං. එහෙමද? මේක නෙමෙයි අද 12 නේද? ඌව. අම්මට කිව්වා අද මුගේ උපන්දිනේ බං. දාමුද පාටියක්? පාටි. මොකද්ද බං පාටි දෙන්නේ? මේ සිරාවට උඹ පොඩි කාලේ අතු බන්දිනා සමහරලා නැද්ද බං? මට නම් උඹ සැමරුවා මතකවත් නෑ නේද? ඒ උඹලා මහා දෙවිය දෙබ්බා. එළියට රෙද්දා නෙවෙයි බං. පොඩක් තේරුම් ගනින් බං. පිළියෙත කම නෙමෙයි නම් වෙන මොකද්ද බං? හරි බං. මට මේක තවත් දරාගෙන ඉන්න බෑ බං. මං කියන්නම් උඹලට. උඹලා දන්නව නේද? මගේ තාත්තයි මේ ගමට එද්දි මට අම්මෙක් හිටියේ නෑ කියලා. ඔව්. ඉතින් උඹලා දන්නවද මගේ අම්මාව දාලා ගියේ මං ඉපදෙද්දිමයි කියලා. මගේ අම්මගේ කුණු මුවල් ලබන්න බැරි වෙච්ච කාලකන්ණියෙක් බම්මා. අම්මා මරාගෙන ඉපදුන එක කියලා ගමේ මිනිස්සු හංවඩු ගමුින්ද තමයි බම් මායි තාත්තයි ඒ ගමෙන් මේ ගමට ආවේ. මං කොහොමද කියන්නේ මේව ඉවසගෙන ජීවත් වෙන්නේ? ඒ දුක විඳින්න බැරි නිසායි මේ ගමට ආවේ. ඒ ඇවිල්ලා උඹලා මොකක්ද අහන්නේ? උපන්දිනේ සමරන්නේ නැද්ද? උපන්දිනේ සමරන්නේ. යකෝ උපන්දිනේ නෙමෙයි. මං ඉපදුනේ මෙදා කියලා හිතද්දි මගේ පපුව පිච්චෙනවා බා. උඹලට ඒක තේරෙන්නේ නැහැ බා. උඹලටත් කවදද අම්මේ නැති දවසකට ඒ දැනෙන වේදනාව තේරෙයි. මාර වේදනාවක් බං විදින උපන්දිනයක් කියලා. අම්මගේ උණුහුමවත් නොලබපු මං කතා කළා දන්නේ නැහැ. ඔයාලා දන්නවද? සමහර මිනිස්සුන්ගේ ජීවිත පටන් ගන්නෙම මහා නරක විදිහටයි. ඊටා සරලව ජීවිත පටන් ගන්න අපිට මොන ප්‍රශ්නද? සිද්ධි ප්‍රොඩක්ෂන් අපි